Hello guys, කොහොමද ඔයාලට අපි අද අරගෙන ආවා 3N videos channel එකට introduction video එකක්. මොකද අපි මේ channel එක නව මුහුණුවරකින් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි පොඩි වෙනස්කම් කිහිපයක් සිද්ධ වුණා. ඒ කියන්නේ අපි දැන් දිගටම ගේන්න බලාපොරොත්තු වෙන්නේ අභිරහස් කතා. අපි හිතනවා ඔයගොල්ලෝ ඒවට කැමති වෙන්නේ නැති කියලා. මොකද මීට කලින් අපි අභිරහස් කතා ගොඩක් අප්ලෝඩ් කරා. ඒවට views උත් හොඳට තිබුණා. ඒත් එකම තව දෙයක් මතක් කරන්න කැමතියි. මේකෙදි 3N videos channel එකේ original voice එක ඔයගොල්ලෝ ආදරය කරන කටහඬ තව දුරටත් දිගටම එහෙමම පවත්වා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙනස් කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වීඩියෝ එකක් හැදෙන්නේ කියලා. මුලින්ම අපි කතාව ලියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ plot එක අතින් hand write කරනවා. මේ ඉන්නේ මං ඇත්තටම අවසානයක් හිතාගන්න බැරුව කතාවක අසරණ වෙලා ඉන්න මොහොත. ඊට පස්සේ අපි plot එක voice typing කරගන්නවා. ඒකෙත් ගොඩක් වෙලාවට එකපාර වදින්නේ නැහැ. ඒ හින්දා ආය කරන්න වෙනවා. ඊට පස්සේ අපි proof read කරලා Gemini වගේ AI එකක් use කරලා මේක අපිට අදාළ ඕනි වෙන වචන ගන්නට expand කරගන්නවා story එක. ඒකෙදි මේ වෙලාව නම් ඇත්තටම වෙලා තියෙන්නේ Gemini මං ඉල්ලුව ස්ටෝරි එකේ අවසානයේ වගේ නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස් එකක් දීලා ආයෙමට මුලින් ඉඳන් ලියන්න වෙච්ච අවස්ථාවක්. ඉතින් පස්සේ නම් සාමාන්‍ය විදිහට සින්දුවක් අහන ගමන් images generate කරලා ඊළඟට videos ටික generate කරලා සාමාන්‍ය පරිදි edit එක කරන දේ තමයි යන්නේ. අනේ දෙයියනි ඔක්කොම මා බේරගන්න මා බේරගන්න කැඩි වෙදී කිය
ඔයාලා දැන් මේ දැක්කේ ඔයගොල්ලෝගේ ආදරණීය 3N වීඩියෝස් වල ඔරිජිනල් කටහඬින් දෙබසක් ඩබ් වෙන අවස්ථාවක්. ඒ විදිහට අන්නේ ඔරිජිනල් 3N වොයිස් එක අපේ කතාවල දිගටම අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒව අහන්න ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ කතා හැදෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ වීඩියෝ එකේ දකින්න ඇති. ඒ වගේම මේ අලුත් නිෂ් එක එහෙම නැත්නම් අභිරහස් කතා ගැන ඔයාලට තියෙන අදහස්, ඒ වගේ තියෙන හොඳ නරක තවත් වෙනස් වෙන්න ඕනි තැන්, ගේන්න ඕනි අලුත් කැරක්ටර්ස්, එහෙම නැත්නම් ඔයාලට ප්ලොට්ස් තියෙනවා නම් ඒ වගේ දේවල් සියල්ලම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි අලුත් කතාවක් ළඟම එනවා. දැන් මෙච්චර කාලයකට මම ගෙනාවේ ගොඩක් දුරට මිනි මැරුම් එක කතාවේ හොරකමක් ගැන තිබ්බේ. මේ කතාව ටිකක් ඒ වගේ පැත්තට බර වෙන්නේ නැති අමුතු කතාවක් වෙයි කියලා හිතනවා. ඒ කතාවත් එක්කත් රැඳෙන්න කියලා ඔය හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙමු.